මේක තමයි එකම මැජික් එක ප්‍රතිශක්ති වර්ධක පාණ්ඩය. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා බහ කරලා ගන්න. කොරෝනාවට හදපු ප්‍රතිශක්ති කරන පානය ඩෙන්ගු වලටත් ඉතාම වටිනවා. ඒ කියන්නේ ඩෙන්ගු රෝගෙන් මිදෙන්න පුළුවන්. ඊට අමතරව මැලේරියා, ඊට අමතරව අර්සස් වගේ රෝගී තත්ත්වයන්, මధుමේහය, මේ දියවැඩියා වගේ රෝගී තත්ත්වයන්, අක්මාවේ තෙල් වගේ රෝගී තත්ත්වයන්, මේ වගේ සියලු දේවල් සමනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔබට මේ අපේ මේ මහසෙන් අරණ තුලින් මේ තියෙන මේ ප්‍රතිශක්ති වර්ධක පාණ්ඩය ඕනම වෙලාවක ලබා ගන්න පුළුවන්. ඉතින් ඇත්තටම මේක බොහොම පුංචි මුදලක් මේක වෙන්නේ අපේ මේ මහසෙන් අරණ වෙදමතල තුලින්. ඉතින් මේක මාසයක් විතර බොන්න පුළුවන්. දැන් සාමාන්‍යයෙන් වැඩිහිටි කෙනෙකුට නම් මේකෙන් මේ සෑන්දක් අරගෙන උණු වතුර අණු කෝප්පයකට දාලා සාමාන්‍ය විනාඩි 20ක් විතර තියලා මේක තැම්බුණාට පස්සේ පෙරලා අරගෙන මේක බොන්න පුළුවන්. දැන් පොඩි දරුවෙක් නම් සාමාන්‍යයෙන් අවුරුදු 15ක අවුරුදු 10ක විතර දරුවෙක් නම් අඩු කප භාගයක් විතර බිව්වම හොඳටම ඇති. ඊට වඩා පුරා දරුවෙක් නම් සාමාන්‍යයෙන් මේ සෑහෙන්දක් හෝ තේ හැන්දක් දුන්නාම ප්‍රමාණවත්. ඉතින් ඇත්තටම මේ පානය බිව්වා කියලා කිසිම හානියක් ශරීරයේ සිදු වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ ශරීරයේ තියෙන ප්‍රතිශක්තිය වර්ධනය වීම තමයි වෙන්නේ. ඊට අමතරව දැනට මේ තියෙන එන්නත් කරණියෙන් පසුව ඇතිවෙච්ච මේ සංකලතාවලට හොඳම විසඳුමක් හැටියට තමයි මේ ප්‍රතිශක්ති වර්ධක පාණ්ඩය හඳුන්වා දෙන්න පුළුවන්. ඊට අමතරව විශේෂයෙන්ම දැන් මේකට යකිනාරංකොල, ඊට අමතරව මතුරු තලාකොළ, ඊට අමතරව පාවට්ට, කොත්තමල්ලි, අමයුඟුරු, සුදුලුණු, බෙලිදළු, ඊට අමතරව මේ කිරාත වගේ දේවල් ඒ වගේ බෙහෙත් ඖෂධ රාශියක් උපයෝගී කරගෙන තමයි මේ ප්‍රතිශක්ති වර්ධක පාණ්ඩය අපි නිර්මාණය කරලා තියෙන්නේ. ඊට අමතරව මේක සෙමගතිය, හතිය, කැස්ස, උණ එම්බිරිස්සාව මේ තියෙන ඕනම කෙනෙකුට හොඳයි. ඉතින් ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරගන්න පුළුවන් නම් කිසිම බයක් වෙන්න අවශ්‍ය නැහැ ලෙඩකට. මොන ලෙඩෙක් එක්ක වුණත් කිසිම බයක් නැතුව ඉන්න පුළුවන්. දැන් මම අවුරුදු 21ක් වෙනවා දැනට මේ ප්‍රතිකාර කටයුතු කරන්න අරගෙන අද වෙද්දි කිසිම රෝගී තත්ත්වයක් හැදිලා කිසිම දවසක මම මේක නවත්තලා නැහැ. හැමදාම මම මේකේ වැඩ කටයුතු කරලා තියෙනවා. ඉතින් මේකේ විශේෂම දේ තමයි මගේ මැජික් එක තමයි මේ තියෙන්නේ ප්‍රතිශක්ති වර්ධක පාණ්ඩය. ඉතින් ඇත්තටම මම සාමාන්‍යයෙන් මට තේරෙන කාලේ ඉඳන්ම මම මේ බෙහෙත් එක හදාගෙන මම ව්‍යායාම වල යෙදුණා, මගේ සටන් කලාවේ යෙදුණා. ඉතින් ඒක තුලින් තමයි අද ලෙඩක් නැතුව මේ ඉන්නේ. හොඳ රැස් ටික පේනවා, හොඳට කන් ඇහෙනවා, හොඳට වැඩ කටයුතු කරන්න හැකියාව තියෙනවා. මිනිසුන් 100ක් 200ක් ආවත් හොඳට හරියාකාර ප්‍රතිකාර ලබා දීලා බෙහෙත් කරලා යන්න හැකියාව තියෙනවා. ඉතින් මේ කාය ශක්තිය ඇවිල්ලා තියෙන්නේ මේ මැජික් එක නිසා. මේක තමයි එකම මැජික් එක ප්‍රතිශක්ති වර්ධක පාණ්ඩය. අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් කතා බහ කරලා ගන්න. මේක 100% අපි බෙහෙත් ඖෂධ උපයෝගී කරගෙන තමයි මේව නිර්මාණය කරලා දෙන්නේ. මේකේ ගුණ 100%යි.